අපේ ගෙදර වීකෝ හිතන ඩොකියුමන්ටරි එක අද 7 වෙනි එපිසෝඩ් එක. මේ සීරීස් එක 4K 60 fps බලන්න ඕන නම් අපේ කොකොනට් ෆිලෝ YouTube channel එකත් එක්ක සෙට් වෙන්න. අද අපේ ගොයම් පැල වලට දවස් 20යි. අද තමයි අපි යූරියා හින දවස. අපි අක්කරයකට යූරියා කිලෝග්‍රෑම් 8ක් කියනවා. ඊට වඩා ඉස්සරට වැඩක් නැහැ. වතුර ඒවා දීවලා ගලාගෙන යනවා. ඒ නිසා අපි කරන්නේ මීට මාසෙකට පස්සේ තව 8ක් කියන එක. එතකොට ගොයම් පැල කහ පාට වෙන එක නවතිනවා. කොන්දට ලස්සනට කොළ පාට වෙනවා. මම ඔයාලට පෙන්වන්න යූරියා මොනවා වගේද කියලා. මේ සුදු පාටට තියෙන යූරියා. ඇට වගේ තියෙන්නේ හාල් ඇට වගේ. ඊට වඩා ටිකක් පොඩි. මේක තමයි අපි දැන් වෙලට ඉන්නේ. යූරියා හින වැඩ අපිට ට්‍රැක්ටර් එකකින්වත් මොකක් හරි මැෂින් එකකින්වත් කරන්න බෑ. ලේබර් කෙනෙක් අතින් තමයි ඒක කරන්න ඕනේ. ඒකට වියදමක් යනවා. අනිත් එකේ ලේබර් හරි කරන කෙනාට මේ කුඹුරට බැහැලා මඩ ගාගෙන තමයි ඉන්න වෙන්නේ. එයාට බූට් දෙයක් හරි මොකක් හරි දෙන්නම වෙනවා. මොකද නැත්තම් මීවන වගේ දේවල් හැදෙනවා. කකුල් වලට මඩ ගිහිල්ලා කකුල් කුණු වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන්. ලේබර් කෙනෙක් අරගෙන මේ වගේ පොඩි වීකෝතනක් කරන එක අපිට පාඩුයි. මොකද මේකේ පොඩි ප්‍රොෆිට් මාජින් එකක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා මේ පොහොර හින වැඩේ අපිමයි කරන්නේ. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.